ආයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි දන්නවනේ ලංකාවට ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා මීට සති කිහිපයකට කලින්. ඉතින් මේ සිද්ධියත් එක්ක ලංකාවේ වාහන මාකට් එකට ලංකාවේ වාහන මිල ගණන් වලට මොකක්ද සිද්ධ වෙලා තියෙන කියන කාරණාව කෙටියෙන් කතා කරන්න අපි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් වාහන ආනයනකරුවෝ කියන විදිහට මේ ඩිසාස්ටර් එකට කලින් වාහන මිල ගණන් සාමාන්‍යයෙන් අඩු වෙගෙන ගියා කියලා තමයි ඕන් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක අපිත් දැක්කනේ. වාහන මිල ගණන් සීග්‍රයෙන් අඩු වුණා මේ ආපදාව ඇති වෙන්න කලින්. ඉතින් වාහන ආනයනකරුවෝ කියන විදිහට මේ ආපදා තත්ත්වයෙන් පස්සේ වාහන මිල ගණන් තිබුණට වඩා සීග්‍රයෙන් අඩු වෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ තත්ත්වය ඇති වෙන්න ඇත්තටම මොකක්ද හේතු උනේ? ඔව්. ආපදා තත්ත්වය ඇතිවීමත් එක්ක වාහනයක් ගන්න බලාපොරොත්තු වෙච්ච කෙනෙක් ඒ වාහනය ගන්න තියාගෙන හිටපු සල්ලි මේ ආපදා තත්ත්වයට වියදම් කිරීම නිසා මේ වාහන මිලදී ගැනීමේ පිරිස අඩු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඩිමාන්ඩ් එක අඩු වීමත් එක්ක මේ මිල ගණන් සීග්‍රයෙන් අඩු වෙනවා කියලා තමයි අපිට මාකට් එක දිහා බලපුවාම පේන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම වාහන ආනයනකරුවෝ කියපු විදිහට කලින් මාසේ ඒ කියන්නේ නොවැම්බර් මාසේ වාහන ලියාපදිංචියත් එක්ක මේ මාසේ වාහන ලියාපදිංචිය සංසන්දනය කරොත් එහෙම මේ මාසේ ඉතා සීග්‍රයෙන් අඩු වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ කාරණයෙන් අපිට හොඳටම පැහැදිලි මේ ආපදා තත්ත්වයත් එක්ක මිනිස්සු වාහන ගන්න එක ගොඩක් අඩු කරලා තියෙනවා කියලා. ඉතින් අපි නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම 2016 17 18 වගේ වැගනාර එකක් මේ වෙද්දි ලක්ෂ 60න් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ මිල ගණන් ලක්ෂ 40 දක්වා අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. ඉතින් විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම මේ විදිහට වාහනවල මිල ගණන් අඩු වෙන්න තවත් හේතු බලපානවා. ඉතින් එක හේතුවක් තමයි ලංකාවේ අය වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරපු එක. විශේෂයෙන්ම ඉතා විශාල මිල ගණන් වලට වාහන මිලදී ගැනීම මේ වෙද්දි ලංකාවේ අය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙයාලා නිතරම බලන්නේ සාධාරණ මිල ගණන් වලට වාහන මිලදී ගන්න. ඉතින් මේ තත්ත්වයත් එක්ක වාහන වලට තිබුණු ඩිමාන්ඩ් එක ගොඩක් අඩු වුණා. මේ ඩිමාන්ඩ් එක අඩු වීමත් එක්ක වාහනවල මිල ගණන් අපිට සීග්‍රයෙන් අඩු වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් තවත් කාරණයක් තියෙනවා ඒ තමයි ජපන් ඔක්ෂන් වල ජපන් සේල් වල වාහන මිල ගණන් අඩු වීම මේ විදිහට ලංකාවේ වාහනවල මිල ගණන් අඩු වෙන්නත් හේතු වුණා. ඉතින් ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් මේ මෑතකදී ඇතිවෙච්ච ආපදා තත්ත්වය නිසා වාහනවල මිල ගණන් සීග්‍රයෙන් අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සමහරු නම් අහනවා කොහෙද අඩු වෙලා තියෙන්නේ මොන සේල් එකේද අඩු වෙලා තියෙන්නේ මොන රටේද අඩු වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ඕනම කෙනෙක් මාකට් එක දිහා බලනකොට මේ කාර් සේල් වලට ගිහිල්ලා බලනකොට එයාලටම අදහසක් ගන්න පුළුවන් ඇත්තටම වාහන මිල අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙච්ච කෙනෙකුට ඉදිරියේදී හොඳ කාලයක් උදා වෙයි. අනිවාර්යයෙන්ම සාධාරණ මිල ගණන් යටතේ වාහනයක් මිලදී ගැනීමේ කාලය ඉදිරියේදී අනිවාර්යයෙන්ම උදා වෙයි. ඉතින් ඒක නිසා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න. විශේෂයෙන්ම කියන්න ඕන අධික මිල ගණන් දීලා වාහන නම් මිලදී ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ පාවිච්චි කරපු වාහන අවුරුදු 10ක් 15ක් 20ක් පාවිච්චි කරපු වාහන ඉතා ඉහළ මිල ගණන් වලට මිලදී ගන්න එපා. මේ වගේ රිපෙයාර්ස් වෙනවා. ඉතින් ඒක නිසා කිසිම විදිහකින් බය වෙන්න එපා. මේ තියෙන මට්ටමට වඩා තවත් මේ වාහන මිල ගණන් ඉදිරියේදී අඩු වෙන්න නියමිතයි. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඉතින් ඔයත් වාහනයක් මිලදී ගන්න අතේ කීයක් හරි තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා මොකද්ද ගන්න බලාපොරොත්තු වෙන වාහනය? තවදුරටත් ඔයාලා මේ වාහන මිලදී ගන්න එක ප්‍රතික්ෂේප කරලා තවදුරටත් අඩු වෙනකන් වාහන මිල ගණන් අඩු වෙනකන් බලාගෙන ඉන්නවද? ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.